හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්තද දරුවෝ තුල දෙමව්පියන් පිළිබඳව සැබෑ කරුණාවක් සැබෑ ආදරයක් නැතිකම. අම්මා ඔයාලා මේ ලෝකෙට අම්මා තාත්තා අරගෙන ආවේ අම්මා යටිගිරේ කෑ ගහලා එයාගේ ශරීරයේ යම් කිසි තරමක් පැල්මක් සහිත ඔයාලා මේ ලෝකෙ එළියට ආවේ. ඉතින් ඉඳලා මෙච්චර සයිස් පොඩියට හිටපු ඔයාලා උස්මහත් කරා. හැබැයි දැන් ඒ මිනිස්සු ඔයාලව ඉපදිච්ච දවසේ ඉඳලා එයාලට වෙන ලෝකයක් තිබුණේ නැහැ. හැම දෙයකටම දරුවා. එයා ඇහැරුණාද? එයා තිරිබිව්වද? එයා මුණ හේදුවද? යන්තම් ඇවිදගෙන යනකොට හිතනවා මෙයාව කොහෙද කොයි ඉස්කෝලේට දාන්නේ කොයි මොන්ටිසෝරියට දාන්නේ නිදියන්නෙත් ඒ ගැන හිතලා හැරෙන්නෙත් ඒ ගැන හිතලා යන්තම් මොන්ටිසෝරියට දාලා ඒකෙත් ඉන්නවා වැටේ එලිලා ගෙදර යන්න ඉස්කෝලේ පළවෙනි පන්තියට බාර දෙනවා ඒත් ගෙදර යන්නේ නැහැ ඒත් ඉන්නවා ගේට්ටුව ගාට වෙලා ඊට පස්සේ ශිෂ්‍යත්වයක් කියලා එකක් වෙනුවෙන් යනවා නේද මිනිස්සු නම් බයිනවා දරුවන්ගේ ශිෂ්‍යත්වය වෙනුවෙන් අම්මලා පන්ති යනවා කියලා නෑ අම්මලට ඕනේ නෑ පුතේ ශිෂ්‍යත්ව පාස් වෙන අම්මලට ඕනේ ඔයාලා උසස් තැනකට උස්සලා තියන්න. ඒ වෙනුවෙන් තමයි අම්මලා බඩ ගන්න පන්ති වලට. අර මැක්ස් මෝඩ් එක ළඟ මේ 10 පන්තියේ ටියුෂන් වල ළමයි එක්කන් යන්න අම්මලා ඉන්නවනේ මම මේ පෙරේද දැන්. මේ 10 ළමයිව ගෙදර එක්කන් යන්නේ මැක්ස් මෝඩ් එක ඉස්සර අම්මලා තාත්තලා ඉන්නවා. ඇයි යාළගේ ලෝකෙ වෙන කවුරුත් නෑ. පුතේ එහෙම කරලා ඔයාලා උස්මහත් කළා යුනිවර්සිටිත් වල රස්සාවලුත් තරන් දුන්නාට පස්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ වගේ තැනක නතර කරන්න. මෙතනින් අරන් එනකොට එයා ඉස්සලා මේ බෝඩ් එක දකින්නවනේ. මගේ අම්මා තාත්තා නැතත් මට මේ බෝඩ් එක දැක්කම මගේ හිත හරි බර වුණා. ඒ මිනිස්සු ඔයාලා වෙනුවෙන් මුළු ජීවිතේම ගෙවලා ඔයාලා වෙනුවෙන්ම වෙහෙසලා මේ අතපය වළංගු නැති වෙලා මේ වගේ බෝඩ් එකක් තියෙන තැනින් ඇතුළට ගේනකොට ඒ මිනිස්සුන්ට මොනවද හිතුනේ කියලා නෙවෙයි තේරුම් ගන්න ඕනේ. මොනවද නොහිතුනේ කියලා. මම හිතන්නේ මෙතන ඉන්න කිසිම ළමයෙක් මෙහෙම තැනකට අම්මලා ගෙනෙයි හෝ නොගෙනෙයි කියලා හිතන්නේ නැහැ. ඇයි මං එහෙම හිතන්නේ නැත්තේ? ඔයාලා කෙරේ විශ්වාසයක් තියන්නේ නැහැ. ස්වල්ප සංඛ්‍යාවක් කෙරේ විශ්වාසයක් තියෙනවා. දැන් ඔයාලා හිතන ඇති අම්මට තාත්තට මං ආදරේ මං කවදාවත් මෙහෙම තැනකට මගේ අම්මා තාත්තා ගේන්නේ ඇයි ටීචර් එහෙම කියන්නේ කියලා. පුතේ ඒක ප්‍රායෝගික වෙන්න ඕන දෙයක්. ඔයාලා ටෙලිෆෝන් එකක් වෙනුවෙන් අම්මා තාත්තා එක්ක රණ්ඩු කරනවා. අම්මලා ඇවිල්ලා අපිට ඕන තරම් කියලා දෙනවා. මෙතන සත්තුන්ගේ නම් කියලා අම්මට තාත්තට කතා කරන පිරිමි ළමයි ඉන්නවා. මට නම් කරන්නේ නැහැ මම මේ මොහොත. එහෙම අය ඉන්නවා. එතකොට හැම තිස්සෙම ෆෝන් එක බලන්න එපා පාඩම් කරන්න කියලා කෑ ගහද්දි අම්මට පිස්සු දැම්මේ. අම්මා මොනවාද දන්නේ? ඒ දේවල් ඕන තරම් අහන අය ඉන්නවා. ඒ වචනින්ම අම්මලා ඇවිල්ලා අපිට කියනවා. ඔයාලා වැඩියෙන් ගෙවල රණ්ඩු කරන්න ටෙලිෆෝන් හින්දා. එහෙම කරන්නේ ඔයාලගේ ජීවිතේ අම්මලා කෙරේ කරුණාව දැන් ඉඳලා නැත්තම් මං හිතන්නේ මේ දහම් පාසලේ ඔයාලට නොකියපු ගුරුවරයෙක් නැතුව ඇති දන ගහලා ගාතාව කියලා අම්මට තාත්තට වඳින්න කියලා. ඒත් මෙතන ඉන්න සීමිත සංඛ්‍යාව එහෙම වඳින්නේ. ගාතාව කියලා කොන්ද නවලා දන ගහලා අම්මට තාත්තට වඳින්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවයි. ඔයාලා දැන් මේක ප්‍රායෝගික කරගන්න නැත්නම් අනාගතේ ඔයාලා මේ වැඩේ නොකරයි කියලා විශ්වාස කියන්න බෑ. කවදාවත් විශ්වාස කියන්න බෑ. ඉස්සරහට ඔයාලගේ ලෝකෙට තව කට්ටිය එකතු වෙනවා. කිනා දෙන්න එකතු වෙනකොට මීටත් වඩා ඔයාලට අම්මා තාත්තා මග ඇරෙනවා. ඒ නිසා පුළුවන් නම් මම අවසාන වශයෙන් කියන්නේ පුළුවන් නම් අදින් මේක හදාගන්න. ඒ මිනිසුන් කාගේවත් මූණ වල හිනාවක් නැහැ. අපි කොච්චර තව කන්න දෙන්න දුන්නත් ඒ මිනිසුන් මූණට හිනාවක් දෙන්න බෑ. මම පුංචි කතාවකින් මේක අවසන් කරන්නම්. එක වැඩිහිටි නිවාසයක පාලිකාවක් මෙතන නෙමෙයි වෙන තැනක කියපු කතාවක්. වැඩිහිටි නිවාසෙට අම්මක්කෝ තාත්තෙක්කෝ එක්කගෙන එනවා කිව්වා. එක්කගෙන ඇවිල්ලා ඒ පාලිකාවන්ට බාර දෙනවා කිව්වා. මම සතියක් ගානේ ඇවිල්ලා අම්මව බලනවා. මම සතියක් ගානේ ඇවිල්ලා තාත්තව බලනවා. අම්මගේ තතාල්ලලා කියනවලු. මම සතියක් ගානේ එනවා අම්මා පරිස්සමට මෙතන ඉන්න කියලා. හැබැයි මේ මිනිස්සුන්ගේ හිතේ තියන්නේ අපි මෙච්චර ශ්‍රමයක් මේ දරුවා වෙනුවෙන් අය කරා අද මාව මෙතන දාලා යනවාද කියන එක. ඒ දුක තේරුම් ගන්න ඔයාලා අපි කාටවත් බෑ. ඒක මහ විශාල දුකක්. ඒකවල දුක් විඳපු දුක් කන්දම යාලට මතක් වෙනවා. එයාලා ඊට පස්සේ පුටුවක් තියලා ඉඳ ගන්නවලු. පාරේ ඈත කෙළවර පේන තැනක පුටුවක් තියලා ඉඳ ගන්නවලු. ඉඳගෙන හැම දවසකම බලන් ඉන්නවලු පුතා එනකම්. ඈත පාරේ කෙළවර පේන තැන දක්වා බලන් ඉන්නවලු හැම තිස්සෙම එකම තැනක් බලන් ඉඳලා කාලයක් යනකොට යාළුවා කල්පනාව නැති වෙනවා. ගොඩ කාලයක් ගිහලා දරුවා එනවලු බලන්න. දරුවා වඳුරන්නේ නැහැ කල්පනාව වෙනස් වෙනවා. ඒකද ඔයාලා වෙනුවෙන් දුක් විඳින අම්මලා තාත්තලා දිරනවා. මෙතන ඉන්න වැඩි දෙනෙක් අම්මලා තාත්තලට ඉතාමත් නරක විදිහට කතා කරනවා.
තාමත්ම සීමිත සංඛ්‍යාවයි ඒ ගරුත්වය යාලට ඒ ආකාරයෙන්ම දෙන්නේ. පුදුම විදිහට දෙමව්පියෝ කෙරේ කේන්ති ගන්නවා. ඔයාලට මේක විපාක වැටෙහි කවදා හරි. කවුරු හරි දරුවෙකුට මේ කරුණාව කියලා මේ වසරේ දීප මේ තේමාව යටතේ එක්කෙනෙකුට පුළුවන් නම් අද මෙතන මේක හැදෙන්න මේ ගමනේ අපිට දුකක් නෑ. කළාමේ මං අද ජීවිතේ වෙනස් කරගන්නවා. මං අද ඉඳලා මගේ අම්මට තාත්තට දන ගහලා වන්දනා කරනවා. මගේ අම්මා මහන්සි වෙලා පුටුවක ඉඳන් ඉන්න වෙලාවක අම්මේ මට තේ එකක් ඕනේ කියන්නේ නැතුව අම්මට මං තේ එකක් හදලා දෙන්නද කියලා අහනවා. ඔයාලට පුළුවන් දෙයක් කරන්න. හිතට තට්ටු කරලා අහන්න ඔයාලා දිහාම බලන්න. කාට හරි පුළුවන් දෙයක් කරන්න. පුතේ අම්මා පුටුවේ වාඩි වෙලා ඉන්නකොට ඔයාලා වෙනුවෙන් වෙහෙසිච්ච අම්මාගේ පොඩ්ඩක් ඉඳගෙන අතපය පොඩ්ඩක් අතු ගන්න. හරි ආසයි. ආච්චිලා සීලා හරි ආසයි. ඒගොල්ලන්ගේ මේ අතපය මේවා මේ ඇඟිලි අතර මෙහෙම අතු ගන්නවා නම් මේවා හොඳට අතපය අත ගන්නවා බත් කෙන්ඩ අත ගන්නවා නම් එයාලා හරි ආසයි. මං අත්දැකීමෙන් දන්න කරුණක්. නිහාඬව ඉන්න අත ගන්නක. ඒ මිනිස්සු දිය වෙලා ගිය ඔයාලා වෙනුවෙන්. එහෙම දෙයක් කරන්න. එහෙම කරුණාවක් හිතේ උපදව ගන්න. එහෙම පුළුවන් වුණොත් මේ සර්ලා හාමුදුරුවෝ එකතු වෙන අසයින්මන්ට්ස් වල යම්කිසි දෙයක් තියෙයි. ඔයාලට උගන්වන දේ තියරි එකක් නෙමෙයි. පොතේ තියෙන ඕන දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ තියෙන ඕනේ ධර්මයයි ජීවිතය එකක් වුණ දවසට ඔයාලා දිනයි. නැත්තම් හැමදාම මේක පොතේ තියෙයි. ඔයාලා විභාග වලටත් ලියයි සිසු නිපුණ තාත්තයයි ජයග්‍රහණයත් කරයි. හැබැයි ඔයාලා ධර්මයේ තුල සාර්ථක මිනිස්සු වෙන්න. මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ වෙලෙන් මහන්සි වෙච්ච සියලු දරුවන්ට දානේ අරගෙන සියලු දරුවන් දෙමව්පියන්ට මමත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලට ජීවිතේ මෙතනින් දෙමව්පිය සම්බන්ධ කරුණාව සම්බන්ධ කාරණාව වෙනස් කරගන්න ලැබේවා කියලා. හරි නේද? තේරුවන් සරණයි.